අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වාර්තා වුණු අద్භූතම සහ බියකරුම සිදුවීම් වලින් එකක් ගැන. මේ සිදුවීම මුළු ලෝකයම උඩු යටිකුරු කරපු සිද්ධියක් වුණා. මේක තමයි එන්ෆීල්ඩ් පෝල්ටර්ගයිස්ට් සිදුවීම. 1977 වර්ෂයේ එංගලන්තයේ එන්ෆීල්ඩ් නගරයේ සාමාන්‍ය පවුලකට මුහුණ දෙන්නට සිදුවුණු විද්‍යාවටත් අභියෝගයක් වුණු සත්‍ය අద్භූත අත්දැකීමක්. පසු කාලිනව මේ සිදුවීම ඇසුරු කරගනිමින් The Conjuring 2 චිත්‍රපටය නිෂ්පාදනය වුණා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාට අරගෙන එන්නේ මේ සත්‍ය සිදුවීම පිළිබඳ විග්‍රහයක්. මේ කතාවේ ප්‍රධාන චරිත තමයි හොඩ්සන් පවුල. තම දික්කසාදෙන් පසු මව වන පෙගි හොඩ්සන් ඇගේ දරුවන් 4 දෙනා සමග ලන්ඩනයේ එන්ෆීල්ඩ් වල තනිවම ජීවත් වුණා. මේ දරුවන් 4 දෙනා තමයි 13 හැවිරිදි මාග්‍රට්, 11 හැවිරිදි ජැනට්, 10 හැවිරිදි ජොනි සහ 7 හැවිරිදි බිලි. මේ සාමාන්‍ය විදිහට සාමකාමී ජීවිතයක් ගත කරමින් තමයි හිටියේ. ඒත් 1977 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනක මේ පවුලේ සාමය සදහටම නැති කරන සිදුවීම් පෙළක් ආරම්භ වුණා. හැබැයි මේක ආරම්භ වුණේ ඊටම සුළු දෙයකින්. දරුවන් නිදාගෙන හිටියේ එකම කාමරයක. මේ කාමරයෙන් නිතරම ඊටම අමුතු ශබ්ද ඇහෙන්න පටන් ගත්තා. කවුරු හරි කාමරයේ ගෘහ භාණ්ඩ චලනය කරනවා වගේ ශබ්ද, බිම සූරනවා වගේ ශබ්ද. හැබැයි මෙයාලා මේව මුලින්ම වැඩි ගණන් ගත්තේ නැහැ. සාමාන්‍ය සිදුවීමක් කියලා හිතලා වෙනද වගේම සුපුරුදු පරිදි ජීවත් වුණා. හැබැයි මේ අමුතු සිදුවීම් සිදුවෙන එක මෙතනින් නතර වුණේ නැහැ. ඉතින් එක්තරා දවසක රාත්‍රියේ මේ පවුලේ දෙවන සහ තුන්වන දරුවන් වන ජැනට් සහ ජොනි නිදාගෙන ඉද්දී ඔවුන්ගේ ඇඳන් තනිවම චලනය වෙන්න පටන් ගත්තා. ඒක බොහොම භයානක අත්දැකීමක් වුණා. හිතන්න ඔයා නිදාගෙන ඉන්න වෙලාවක ඔයා නිදාගෙන ඉන්න ඇඳ ඉබේටම තනියම එහෙම ඇවිදින්න ගත්තොත් ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද? අන්න ඒ වගේ අත්දැකීමක් තමයි එදා ජැනට් සහ ජොනි දෙන්නට අත්විඳින්න සිද්ධ වුණේ. ඉතින් මේ සිදුවීමෙන් මේ දරුවන් දෙන්න ඉතා භීතියට පත් වුණා. බය වුණු දරුවෝ දුවගෙන ගිහිල්ලා මේ සිද්ධ වුණු සිදුවීම අම්මට කිව්වා. අපි කලින් කියපු මේ පවුලේ මව පෙගි හොඩ්සන් මුලින්ම හිතුවේ දරුවෝ විහිළු කරනවා කියලා. පොඩි ළමයි ඉන්න ගෙදරක අම්මා කෙනෙක් මෙහෙම හිතන එක සාමාන්‍ය දෙයක්. නමුත් දරුවන් දෙදෙනා බීතියෙන් බිරාන්ත වෙලා ඉන්න බව දැකපු පෙගි මේ කතාවේ ඇත්ත නැත්ත විමසා බැලීමට කාමරයට ගියා. කාමරයට ගියාට පස්සේ ඇය දුටු දෙයින් ඇස් අදහාගත නොහැකි වුණා. ඇයටත් ඇහුණ බිත්තියට කවුරු හරි තට්ටු කරනවා වගේ ශබ්දයක්. ඒ වගේම කාමරයේ තිබුණු ඇඳන් කලින් තිබුණු තැන් වලින් වෙනස් වෙලා තිබ්බා. කාමරේ කොනක තිබුණු ලොකු අල්මාරියක් හරි අමුතු විදියට දොර ළඟට ඇවිල්ලා තිබුණා. හැබැයි මේ දරුවන්ට කොහෙත්ම මේ අධික බර ගෘහ භාණ්ඩ චලනය කරන්නට තරම් ශක්තියක් නැති බව වටහාගත් පෙගි වහාම එන්ෆීල්ඩ් පොලිසියට මේ සිදුවීම පැමිණිලි කරා. පසුව මේ පැටලිලි සහගත සිද්ධිය විමර්ශනය කරලා බලන්න පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ආවා. ඔවුන් නිවසට ඇතුළු වෙද්දිම ඔවුන්ටත් කලින් අර පෙගීට අත්දකින්නට සිදු වුණු සිදුවීම් පෙළ ටිකෙන් ටික පෙනෙන්නට ඇසෙන්නට පටන් ගත්තා. බිත්ති සූරන සද්ද, බිත්තිවලට තට්ටු කරන සද්ද, පොළව සූරන හඬ. විමර්ශනයට පැමිණි එක් පොලිස් නිලධාරිනියක් පසුව ප්‍රකාශ කළ තිබුණ පුටුවක් තනියම අඩි කිහිපයක් විසි වෙනවා දුටු බව. It came off the floor, or maybe a half inch, I should say, and I saw it slide off to the right, about 3.5 to 4 feet before it came to rest. I checked to see whether or not it could possibly have slid along the floor. I placed a marble on the floor to see whether or not the marble would go in the same direction as the chair did, and it didn't roll at all. I checked for wires under the cushion of the chair. මේ සිදුවීම් අත්දැකීමෙන් පස්සේ විමර්ශනයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාත් භීතියට පත් වෙලා තිබුණා. මේ අద్භූත සිදුවීම් වලට පොලිසියට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඔවුන් කිව්වා මේක පොලිස් කාරණයක් නෙවෙයි. අපිට මේක විසඳන්න බෑ කියලා. පසුව මේ සිදුවීම පුවත්පත් වලට වාර්තා වුණා. ඩේලි මීරර් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වුණු ග්‍රැහම් මොරිස් සහ ඡායාරූප ශිල්පියෙක් මේ ගෙදරට ආවා. පොලිසියට මුහුණ දීමට සිදු වූ සිදුවීම් පෙළ ඒ ආකාරයෙන්ම ඔවුන්ටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. තමාගේ ඇස් ඉදිරිපිටම සෙල්ලම් බඩු තනිවම චලනය වෙනවා දැක්ක කියලා ඩේලි මීරර් මාධ්‍යවේදී මොරිස් පසුව ප්‍රකාශ කරලා තිබ්බා. මේ අద్භූත සිදුවීම මුළු බ්‍රිතාන්‍යයේම කතාබහ වෙන්න පටන් ගත්තා. ඒ වගේම මේ ගෙදර අමුතු අద్භූත සිදුවීමුත් එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. දේවල් විසි වෙන්න ගත්තා, ගෘහ භාණ්ඩ පෙරලෙන්න ගත්තා, දරුවන්ගේ සෙල්ලම් බඩු තනිවම පියාඹන්න ගත්තා. සමහර වෙලාවට කාමරවල සීතල අධික ලෙස වැඩි වෙන්න පටන් ගත්තා.
මේ සියල්ල අතරින් මේ අද්භූත බලවේගය වැඩිපුරම ඉලක්ක කළේ පවුලේ දෙවනි දරුවා වුණු ජැනට්ට. ජැනට් නිදා සිටින අවස්ථාවල පවා ඇයව ඇඳෙන් එළියට තල්ලු කරා. ඇයව කාමරය පුරා ඇදගෙන ගියා. ඇයව උත්සලා විසිකරපු අවස්ථා පවා වාර්තා වෙලා තිබුණා. මේ සිදුවීමේ අතිශය ප්‍රසිද්ධිය සමග මේ සිදුවීම ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න බ්‍රිතාන්‍යයේ Society for Psychical Research කියන සංවිධානයෙන් විමර්ශකයෝ දෙන්නෙක් මේ ගෙදරට ආවා. මේ සංවිධානය ආරම්භ කරලා තිබුණේම මානසික හෝ අද්භූත ලෙස විස්තර කරන මෙවැනිම සිදුවීම් පරීක්ෂා කරලා බලීම සඳහා. ඒ ආපු විමර්ශකයෝ දෙන්න තමයි මොරිස් ග්‍රොස් සහ ගයි ලියෝන් ප්ලේෆෙයාර් කියන්නේ. ඔවුන් දෙදෙනා මේ ගෙදරම නැවතිලා මාස ගණනාවක් මේ ගෙදර නිරීක්ෂණය කළා. ඔවුන් ගෙදර සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කැමරා සවි කළා. ශබ්ද පටිගත කිරීමද සිදු කළා. ඔවුන්ටත් නොයෙකුත් අද්භූත දේවල් අත්දකින්න අවස්ථාව ලැබුණා. මේ පටිගත කිරීම වලදී අද්භූත වයසක පිරිමි පුද්ගලයෙකුගේ කටහඬක් ඇහෙන්න පටන් ගත්තා. මේ කටහඬ ආවේ ජැනට් ගෙම්මයි. The same question as I asked earlier. How many voices are there? 600. 600 voices. I know the joke. How many really are there, Margaret? I think so far we've had 10 Three. sensible voices, but the rest of the names are absolute rubbish. ජැනට් කියන්න පටන් ගත්තා තමන්ගේ නම බිල් විල්කින්ස් කියලා. මේ ගෙදර කලින් හිමිකරු තමන් බව කියන්න පටන් ගත්තා. තමන් මේ ගෙදර පුටුවක වාඩි වී සිටියේදී මිය ගිය බවත් කිව්වා. මේ කටහඬ එන්නේ කොහොමද කියලා පර්යේෂකයින්ටත් ප්‍රශ්නයක් වුණා. ජැනට්ගේ උගුරේ ස්වරතන්තු පරීක්ෂා කිරීමේදී ඒවට කිසිම හානියක් වෙලා තිබුණෙත් නැහැ. එහෙනම් කොහොමද මෙහෙම ශබ්දයක් එන්නේ? විමර්ශකයින් මේ සිදුවීම වීඩියෝ ගත කළා. ඡායාරූපත් ගත්තා. ඒත් හැම වෙලෙම පැහැදිලි සාක්ෂි ගන්න නම් බැරි වුණා. මේ සිදුවීම පුවත්පත් වලින් වගේම කටකතා වලින් බ්‍රිතාන්‍යයේ පමණක් නෙවෙයි මුළු ලෝකෙම ප්‍රසිද්ධියට පත් වුණා. මේ ගැන අවධානයෙන් ඉඳපු සමහර අය කිව්වා මේක මේ ජැනට්ගේ බොරුවක්. ඇයි ප්‍රසිද්ධ වෙන්න මේවා කරනවා වෙන්න පුළුවන් කියලා. නමුත් වයස අවුරුදු 11ක දරුවෙකුට මේ වගේ බොරුවක් ඉතා සූක්ෂමව සංවිධානය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. විශේෂයෙන් සවි කරලා තිබුණු එක කැමරාවක ජැනට් දුර සිට පුටුවක් චලනය කරන වීඩියෝවක් පටිගත වෙලා තිබුණා. ඒත් ජැනට් නම් හැම වෙලාවෙම කිව්වේ ඇය මේවා කරේ නෑ. කිසි දෙයක් ඇයට මතක නෑ කියලා. මේ සිදුවීම් මාලාව අවුරුදු 2කටත් වැඩි කාලයක් පැවතුණා. පසුව 1979 වර්ෂයේ අගභාගය වන විට මේ අද්භූත ක්‍රියාකාරකම් සෙමින් අඩු වෙන්න පටන් ගත්තා. කවුරුවත් දන්නේ නැහැ ඇයි මේවා පටන් ගත්තේ, ඒ වගේම ඇයි මේවා ඉබේටම නැති වෙලා ගියේ කියලා. මේ සිදුවීම් අවසන් වීමත් සමග හොඩ්සන් පවුලට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. මේ වන විට මේ පවුලේ සමාජිකයන් පිළිබඳ නිවැරදි තොරතුරක් සොයා ගැනීමට හැකියාවක් නැහැ. මක්නිසාදයත් ඔවුන් ජීවතුන් අතර සිටින බවටත් ජීවතුන් අතර නැති බවටත් විවිධ තොරතුරු අන්තර්ජාලයේ මේ වෙද්දි තියෙන නිසා. පසුකාලීනව මේ සිදුවීම පාදක කරගෙන TV සීරීස්, ඩොකියුමන්ටරි, චිත්‍රපටි වගේම පොත්පත් රාශියක් නිර්මාණය වුණා. කලින් කිව්වා වගේම මේ සිද්ධිය පාදක කරගෙන නිර්මාණය වුණු The Conjuring 2 චිත්‍රපටිය මුළු ලෝකයේම ඉමහත් ප්‍රසිද්ධියක් අත්පත් කරගනු ලැබුවා. අද වන විටත් මේ එන්ෆීල්ඩ් පෝල්ටර්ගිස්ට් සිදුවීම අද්භූත ලෝකය ගැන විශ්වාසය කරන අයට නම් ප්‍රබල සාක්ෂියක්. විශ්වාස නොකරන අයට නම් මේක හොඳින් සංවිධානය කරපු බොරුවක්. ඉතින් එන්ෆීල්ඩ් පෝල්ටර්ගිස්ට් සිදුවීම අපේ හිතේ ප්‍රශ්න ගොඩක් ඉතිරි කරනවා. ඇත්තටම අද්භූත බලවේග තියෙනවද? නැත්තම් මේ සියල්ල මිනිස් මනසේ නිර්මාණයක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයීමට අදටත් පර්යේෂකයන්, විද්වතුන්, විද්‍යාඥයින් විවිධ ගැඹුරු පර්යේෂණවල නිරත වෙලා ඉන්නවා. මේ සිදුවීම ගැන ඔයාගේ අදහස දැනගන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන තවත් දේවල් වීඩියෝ එක අවසාන වෙනකම් බලපුව ඔයා දන්නවා ඇති. ඒ හැම දෙයක්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වෙනකන් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳපු ඔයාට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න සිලොන් ජීනියස් අපේ YouTube නාලිකාව subscribe කරන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබදායී දිවියක් ප්‍රාර්ථනා කරනවා.